අදත් අපි ඔයගොල්ලන්ගේ අලුත් පාඩමකින් අපි හම්බෙන්නේ. අපි අද කතා කරනවා කාලය සම්බන්ධව. මොකද අපි කතා කරන්නේ කාලය. කාලය කියනවාම ඔයගොල්ලන්ට මතක් වෙනවා ඔරලෝසුව මතක් වෙනවද ඔරලෝසුව? ඔව්. වේලාව බලනවා ඔයගොල්ලෝ. ඒතර වේලාව බැලුවට සමහර වෙලාවට ඔයගොල්ලෝ ඒ වෙලාවේ තියෙන පොඩි පොඩි දේවල් ලියන්න කිව්වම වරද්දනවා. අන්නේ වරදින තැන් ටිකක් තමයි අපි අද කතා කරන්නේ. වෙලාවෙදි පුතේ පාවිච්චි කරනවා අපි පෙරවරු කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ වගේම පස්වරු කියලා වචනයක් පාවිච්චි කරනවා. පෙරවරු සහ පස්වරු. පෙරවරු කියන්නේ කොයි වෙලාවද? උදේ වෙලාව. උදේ වෙලාව අපි පෙරවරු කියලා පාවිච්චි කරනවා. පස්වරු කියන්නේ හවස වෙලාව. නම් පෙරවරු පස්වරු කියන එක විදිහට පාවිච්චි කරද්දී ඕගොල්ලන්ට එනවා කාලය සම්බන්ධයෙන් මොනවද ප්‍රශ්න කිහිපයක් එනවා. එතකොට පැයකට මිනිත්තු කීයක් තියෙනවද? 60ක් තියෙනවා. පැයකට මිනිත්තු 60ක් තියෙනවා. අන්න ඒ මිනිත්තු 60 ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්නවා වගේම මෙන්න මේ ටිකත් මතක තියාගෙන ඉන්නවා. පෙරවරු කියන එක අපි කෙටි කරලා ලියනවා මේ විදියට. පස්වරු කියන එක අපි කෙටි කරලා ලියනවා මේ විදියට. හරි. එතකොට සාමාන්‍ය විදිහට වෙලාව ලියනකොට අපි ඒකට කියනවා පැය 12 ක්‍රමය. මොකද කියන්නේ අපි? පැය 12 ක්‍රමය. එතකොට අපි පැය 12 ක්‍රමය තියෙනවා නම් තව තියෙනවා පැය 24 ක්‍රමය කියලා. අනේ පැය 24 ක්‍රමයට අපි කියනවා ඩිජිටල් ක්‍රමය කියලා. නැත්නම් සම්මත ක්‍රමය කියලා කියනවා. මොකද කියන්නේ? ඩිජිටල් සම්මත ක්‍රමය. එතකොට මේකේ තියෙන අපිට දැන් සාමාන්‍ය කොටස් වෙලාවෙන් අපි මුදල දානවනේ. එහෙනම් අපි දැන් ඉගෙන ගන්න සම්මත ක්‍රමයට වේලාව ලියනකොට තියෙන වෙනස්කම් ටික. ඔන්න සාමාන්‍ය ක්‍රමයට අපි ලියනවා පෙරවරු 7 පෙරවරු 7 මෙන්න ලියනවා පස්වරු 7 මොන වෙලාවල් දෙකක් කියවා සාමාන්‍ය ක්‍රමය. මේක ඩිජිටල් ක්‍රමයට යනකොට නැත්නම් සම්මත ක්‍රමයට ලියනකොට මෙන්න මෙතන තියෙනවා පුතේ ඉලක්කම් 4ක් වෙනවා මේ පැත්තට යනකොට. මේක ඉලක්කම් 4ක් වෙනවා පෙරවරු ලියනකොට. එතකොට මෙතන 4ක් කරාම අපිට මොකද කරන්න පුළුවන්? අන්න මුලට බිංදුවක් දාන්න පුළුවන්. කොහොමම ලියනවා බිංදුවයි 8යි අන්න ඊට පස්සේ සම්මත ක්‍රමයේදී මේ එක දිග 32ක් බවට පත් වෙනවා. 32ක් කියන්නේ. හරි 32යි ඊට පස්සේ මේ බිඳු දෙක හැංගුම ලියනවා. ඔන්න අපි ඩිජිටල් ක්‍රමයට නැත්නම් සම්මත ක්‍රමයට නිවැරදිව පෙරවරු වෙලාවක් නම් ලියනවා. පෙරවරු වෙලාවක වෙනස් වුණාද මොනවද? නෑ. මොනවද වෙනස් වුණා? මොනවද වෙනස් වෙලා තියෙන්නේ? 32. මෙතන 32ක් වුණා. මෙතන මුලට බිංදුවක් ආවා. එහෙනම් ඉලක්කම් 4කින් යුක්ත සංඛ්‍යාවක් බවට එතන පත් වෙනවා. අන්න සාමාන්‍ය වෙලාව නැත්නම් සාමාන්‍ය ක්‍රමයට තියෙන වෙලාවක් සම්මත ක්‍රමයට ලියනකොට වෙච්ච වෙනස්කම් දෙක. මෙතන 32ක් ආවා, මුලට බිංදුවක් ආවා. පෙරවරු වෙලාවක 7 නම් 7ම තමයි. 7 නම් 7. 8 නම් 8ම. 9 නම් 9ම. 10 නම් 10ම. 11 නම් 11ම. ඒ විදිහට වෙලාව දිගට මෙහෙම යනවා පෙරවරු වෙලාව. නේද? එහෙම කියාට මෙන්න තියනවා පස්වරු වෙලාව. පස්වරු වෙලාවක මීට වඩා පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඒකත් බලාගන්න දැන් පස්වරු 7 තියෙනවා. පස්වරු 7 ලියනකොට මම ඔන්න දැන් ලියන්නේ. මෙතන හැබැයි සම්මත ක්‍රමයේ ලියනකොට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන් ඉලක්කම් 4 එන්න ඕනේ. ඒක වෙනසක් වෙන්න බෑනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. නම් මෙතන මොකද මම ඉස්සෙල්ලාම ලියන්නේ? මෙතන මොකක්ද මම ලියන්න ඕනේ? 19. මේ 7 පස්වරු වෙද්දී අර ඉස්සරහා ලියවගේ ලියලා බෑ. මම ඔයාලට කිව්වා ලේසියෙන් මතක තියාගන්න මේ 7ට නැතිගේ 12ක් එකතු කරන්න. 9යි 1යි 19 වුණා. එහෙනම් හැම වෙලාවෙම පස්වරු කියනකොට දීලා තියෙන වෙලාවට 12ක් එකතු කරනවා. දැන් අන්න අපිට ලියන්න පුළුවන් 19යි අන්න 32යි අපි ඊට පස්සේ ඔන්න ඔය දාපු දැන් එකතු කරගත්තු එක අපි ලේසියෙන් එකතු කරගත්තේ. දැන් අපි මේ ටික මකා ගන්න. මෙතන අපි 12ක් එකතු කරගත්තු එක මකලා දානවා. අපි ලේසියෙන් කරපු ඉන්න.
දැන් මම තව එකක් දෙන්නම් පස්වරු වෙලාවක් බලමු හරියට කරයිද කියලා. පස්වරු 4යි. දැන් මට කියන්න මේක කවුද දේශක කියන්න මොකද්ද මම කරන්න ඕනේ දැන් මේක සම්මත ක්‍රමයට ලියන්න. මේ 4ට 12ක් එකතු කරනවා නියමයි. 6යි 1යි 16. දැන් මොකද පුතා මම මෙතන කරන්න ඕනේ? මෙතන දාන්න මොකද? 16 දාන්න. 16 දාලා 32ක් තියෙනවා. ඊට පස්සේ බිංදු දෙකක් දාන්න. අන්න නිවැරදිව යා සම්මත ක්‍රමයට වෙලාව ලියනවා. මේක මම මකලා දානවා නේ. හරි. දැන් සයිවර් කියන්න ඕන මේක. මොකද්ද කරන්නේ? ඔන්න පස්වරු 6. දැන් කොහොමද සයිවර් මම මේක කරන්න ඕන මොකද්ද? 6ට 12ක් එකතු කරනවා. ඊ කියන්න මට එනවා මම. 8යි 1. හරි. දැන් මොකද කරන්නේ? ඒ 18 මෙතනින් ලියනවා. ඊට පස්සේ 32ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? බිංදු දෙකක් දානවා. සායුලත් හරියට කිව්වොත් සායුලත් තේරුණා නේද නේ? හරි. එතකොට මේක මම මකලා දානවා දැන්. මේක මම නිලි කියන්න ඕන. පස්වරු මම ලියනවා මෙතන 8. 8 12ක් එකතු කරනවා. ඒ 20 මෙතනින් ලියනවා. ඊට පස්සේ 32ක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට පස්වරු වෙලාවක් වෙනකොට 12ක් එකතු කරලා වෙලාව දාපුවාම වැඩි පැහැදිලි වැඩි ඉවරයි. හරියටම සම්මත ක්‍රමයට උත්තරේ ලියලා තියෙනවා. පෙරවරු වෙලාවක් සම්මත ක්‍රමයට ලියද්දි වෙනස් උනේ බිඳුවක් වැටුණා 32ක් ආවා එච්චරයි. පස්වරු එකේදී මොකද උනේ වෙලාව සම්මත ක්‍රමයට ලියනකොට 12ක් එකතු වුණා. 32 දැම්මා එච්චරයි වෙනස් වුනේ. ඔය නීති දෙක මතක තියාගන්න. ඔයගොල්ලන්ට ආයේ කවදාවත් පෙරවරු පස්වරු වෙලාවක් සම්මත ක්‍රමයට ලියනකොට නැත්නම් ඩිජිටල් ක්‍රමයට ලියනකොට නැත්නම් පැය 24 ක්‍රමයට ලියනකොට ආයේ කවදාවත් වරදිනවා වගේ නම් අමතක වෙනවා නම් මෙන්න මේ පාඩමට අදාළ අද දවසේ අපේ මේ සිප්පින කොලෙජ් එකේ අපි කරන පාඩමට අදාළව අනිවාර්යෙන්ම මේ පාඩම කෙටි මේ පුංචි කොටස අන්දසර්ගේ YouTube එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි? නිතර බලන්න තව යාළුවන්ට බෙදා දෙන්න අධ්‍යාපනයේ බෙදා දාගෙන අපි ඉගෙන ගන්න ඕන. දැන් ඔයගොල්ලන්ගේ අද දවසේ පාන්තිය මම පුංචි වෙලාවක් ගත්තේ හැමෝම ඉල්ලීම පරිදි මෙන්න මේ අද පාඩම අන්දසර්ගේ YouTube එකට අද අවශ්‍ය වෙනකොට මුදා ගන්න. එහෙනම් සතුටු වෙන්නේ? එහෙනම් අපි ඉදිරි කොටස අද සම්මන්ත්‍රණ මෙතන නවත්වනවා මේ කොටස.